සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ සුපර් ඉංග්‍රීසි ඔන්ලයින් YouTube channel එකට. අද මම ඔයාලට ඉතා සරල ඉංග්‍රීසි වාක්‍ය 100ක් අරගෙන අවිල්ලා තියෙනවා. මේවා සාමාන්‍යයෙන් වචන 2 3 වගේ සරල වාක්‍ය. මුල ඉඳලා සරල තැන ඉඳලා ඉංග්‍රීසි පටන් ගන්න කෙනෙක්ට ටිකක් සංකීර්ණ වාක්‍ය එකපාරම මතක තියාගන්නයි ගොඩනගා ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා තමයි මම මේ සරල වාක්‍ය ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ. මුලින්ම ඔයාලා මේ සරල වාක්‍ය ලියාගෙන පාඩම් කරගන්න. ඒකල්ලා අපි බලමු ඉදිරි වීඩියෝ වලින් මේ වාක්‍ය වලට තවත් වචන ඇඩ් කරලා මේක සංකීර්ණ වෙන්නේ කොහොමද? අපි එදිනෙදා කතා කරන ටිකක් දිග වාක්‍ය ගොඩනගන්නේ කොහොමද? මේවා අපි ඉදිරි වීඩියෝ වලින් කතා කරමු. මුලින්ම අපි මේ සරල වාක්‍ය පාඩම් කරගෙන ඉමු. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. පළවෙනි එක තමයි I want. I want කියලා කියන්නේ මට ඕනි කියන එක. I want මට ඕනි. දෙවෙනි එක තමයි very important. very important කියලා කියන්නේ ගොඩක් වැදගත්. ගොඩක් වැදගත්. very important. තුන්වෙනි එක තමයි like me. like me කියලා කියන්නේ මං වගේ. like me මං වගේ. හතරවෙනි එක තමයි with me. with me මාත් එක්ක මාත් සමග කියන එකට තමයි with me කියලා කියන්නේ. පස්වෙනි එක from today. from today කියලා කියන්නේ අද ඉඳලා. today කියන්නේ අද. from today කියලා කියන්නේ අද ඉඳලා. අද සිට කියන එක. හයවෙනි එක තමයි as I know. as I know මම දන්න විදිහට. as I know මම දන්න විදිහට. අපි සාමාන්‍යයෙන් කියනවානේ මම දන්න විදිහට මෙහෙමයි එහෙම කියලා කියනවානේ. ඒකට තමයි කියන්නේ as I know කියලා. හත්වෙනි එක without English. without English. without කියන්නේ නැතුව කියන එක. without English කියලා කියන්නේ ඉංග්‍රීසි නැතුව. ඉංග්‍රීසි නැතුව කියන එක තමයි without English කියලා කියන්නේ. අටවෙනි එක I can. I can කියලා කියන්නේ මට පුළුවන්. I can මට පුළුවන්. නවවෙනි එක I can't. I can't මට බෑ. මට බෑ කියන්න අපි I can't කියන එක තමයි අරක I can මේක I can't. 10වෙනි එක තමයි as I think. as I think මම හිතන විදිහට. 11වෙනි එක තමයි what nonsense. what nonsense කියලා කියන්නේ මොන විකාරයක්ද? මොන විකාරයක්ද කියන එකට තමයි what nonsense කියලා කියන්නේ. 12වෙනි එක anytime. anytime කියලා කියන්නේ ඕනි වෙලාවක. ඕනි වෙලාවක කියන එකට තමයි anytime කියලා කියන්නේ. 13වෙනි එක තමයි last of all. අන්තිමේට අවසානයේදී කියන එකට අපි භාවිතා කරනවා last of all. සියල්ල අවසානයේදී කියන එක තමයි මේක last of all කියලා කියන්නේ. 14වෙනි එක most careful. ගොඩාක් ප්‍රවේශමෙන්. ඉතාමත් ප්‍රවේශමෙන්. most කියන්නේ ගොඩක් කියන එක. ගොඩක් ප්‍රවේශමෙන් කියන එකට තමයි most careful කියලා කියන්නේ. 15වෙනි එක තමයි I forgot. I forgot කියලා කියන්නේ මට අමතක වුණා. අමතක වුණාට තමයි කියන්නේ forgot කියලා. I forgot කියලා කියන්නේ මට අමතක වුණා. 16වෙනි එක තමයි day by day. දවසින් දවස. day by day. දවසින් දවස. 17වෙනි එක don't turn. don't turn. හැරෙන්න එපා. හැරෙන්න එපා. don't turn. 18වෙනි එක come and sit. come and sit. ඒ කියන්නේ එන්න ඇවිල්ලා වාඩි වෙන්න. come and sit. 19 go forward. go forward. ඉදිරියට යන්න. go forward. ඉදිරියට යන්න. 20 listen to me. මට ඇහුම්කන් දෙන්න. listen to me. මට ඇහුම්කන් දෙන්න. 21වෙනි එක තමයි I told you. I told you කියලා කියන්නේ මම ඔයාට කිව්වා කියන එක. told කියන්නේ කිව්වා කියන එක. I told you මම ඔයාට කිව්වා. 22 stay here.
stay here කියලා කියන්නේ මෙතන ඉන්න. stay කියන්නේ ඉන්න කියන එක. here කියන්නේ මෙතන. stay here මෙතන ඉන්න. 23 වෙනි එක since that day එදා ඉඳන්. since that day එදා ඉඳන්. 24 step by step පියවරෙන් පියවර. step by step කියන්නේ පියවරෙන් පියවර. 25 වෙනි එක go slowly හිමින් යන්න. go slowly කියන්නේ හිමින් යන්න. 26 වෙනි එක behave like a man. behave like a man කියලා කියන්නේ මනුස්සෙක් වගේ හැසිරෙන්න. අපි ඒක හුඟක් වෙලාවට කියනවා. මනුස්සෙක් වගේ හැසිරෙන්න. behave like a man. 27 වෙනි එක don't bother කරදර වෙන්න එපා. don't bother කියන්නේ කරදර වෙන්න එපා. මේකත් හුඟක් වෙලාවට භාවිතා කරනවා. 28 absolutely impossible. කිසිසේත්ම වෙන්න බෑ. possible කියන්නේ වෙන්න පුළුවන් කියන එක. impossible කියන්නේ වෙන්න බෑ. absolutely impossible. 29 වෙනි එක of course not. ඇත්තටම නෑ. of course not. ඇත්තටම නෑ. of course කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කියන එක. of course not කියන්නේ ඇත්ත වශයෙන්ම නැහැ. 30 වෙනි එක happy journey. happy journey කියලා කියන්නේ සුබ ගමන්. අපි කවුරු හරි ගමනක් යන්න සූදානම් වෙද්දි මේක කියන්න පුළුවන් happy journey. සුබ ගමන්. 31 වෙනි එක look at me. look at me කියලා කියන්නේ මන් දිහා බලන්න කියන එක. look at me මන් දිහා බලන්න. 32 tell me. tell me මට කියන්න. tell කියන්නේ කියන්න කියන එක. tell me මට කියන්න. 33 it's true. ඒක ඇත්ත. it's true. true කියන්නේ ඇත්ත කියන එක. it's true කියන්නේ ඒක ඇත්ත. 34 remember this. මේක මතක තියාගන්න. remember this. මේක මතක තියාගන්න. 35 time is up. වෙලාව ඉවරයි. time is up. වෙලාව ඉවරයි. 36 speak loudly. හයියෙන් කතා කරන්න. speak loudly. හයියෙන් කතා කරන්න. 37 I say nothing. මම කිසි දෙයක් කියන්නේ. I say nothing. මම කිසි දෙයක් කියන්නේ නැහැ. 38 get up. නැගිටින්න. get up. නැගිටින්න. 39 let's sleep. නිදාගමු. නිදාගමු. 40 take this. මේක ගන්න. take this. මේක ගන්න. take කියන්නේ ගන්න. this කියන්නේ මේක. take this. මේක ගන්න. 41 වෙනි එක you do first. you do first කියලා කියන්නේ ඔයා මුලින් කරන්න. you do first. ඔයා මුලින් කරන්න. 42 it is fair. fair කියන්නේ සාධාරණයි කියන එක. it is fair. ඒක සාධාරණයි. 43 වෙනි එක get out. get out කියන්නේ එළියට යන්න. get out. get out. එළියට යන්න. 44 hold my hand. hold කියන්නේ අල්ල ගන්නවට. hold my hand මගේ අත අල්ල ගන්න. 45 say goodbye. goodbye කියලා කියන්න. සාමාන්‍යයෙන් අපි ළමෙක්ට එහෙම කවුරු හරි යනකොට bye කියලා කියනවනේ. එතකොට say goodbye. goodbye කියලා කියන්න. 46 show me. මට පෙන්නන්න. show කියන්නේ පෙන්නනවට. show me මට පෙන්නන්න. 47 hold it. hold කියන්නේ අපි ඉස්සෙල්ලත් කතා කරා අල්ල ගන්නවට. hold it. ඒක අල්ල ගන්න. 48 right now. මේ දැම්මම. right now. මේ දැම්මම. 49 don't shout. කෑ ගහන්න එපා. shout කියන්නේ කෑ ගහනවට. don't shout. කෑ ගහන්න එපා. 50 remind me. මට මතක් කරන්න. remind me. මට මතක් කරන්න. 51 let me go. මට යන්න දෙන්න. let me go. මට යන්න දෙන්න.
52. give me මට දෙන්න. give කියන්නේ දෙනවට. give me කියලා කියන්නේ මට දෙන්න. 53. I'm full. මගේ බඩ පිරිලා. I'm full. මගේ බඩ පිරිලා. 54. I was angry. angry කියලා කියන්නේ තරහට. was එක past එකෙන් එන්නේ. I was angry. මට තරහ ගිහින් හිටියේ. මට තරහ ගිහිල්ලා හිටියේ. I was angry. 55. I ate. මම කෑවා. කනවා නම් eat. මම කෑවා. I ate. 56. It is a rule. ඒක නීතියක්. ඒක නීතියක්. It is a rule. 57. Leave me alone. මට තනියෙන් ඉන්න දීලා යන්න. අපි ඒක හුඟක් වෙලාවට කතා කරනවා නේද? Leave me alone. මට තනියෙන් ඉන්න දීලා යන්න. 58. I feel it. මට ඒක දැනෙනවා. I feel it. මට ඒක දැනෙනවා. 59. Don't say no. නෑ කියන්න එපා. Don't say no. නෑ කියන්න එහෙම එපා. 60. Good day to you. සුබ දවසක් ඔයාට. Good day to you. සුබ දවසක් ඔයාට. මේක හුඟක් වෙලාවට කවුරු හරි දැන් අපි වැඩ කරන තැනට කවුරු හරි ආපුවාම ක්ලයන්ට් කෙනෙක් ආපුවාම අපි මේක කියන්න පුළුවන්. good day to you sir. සුබ දවසක් වේවා ඔයාට sir කියලා අපිට කියන්න පුළුවන්. 61 වෙනි එක don't laugh. don't laugh. hina වෙන්න එපා. laugh කියන්නේ hina වෙනවට. don't laugh. hina වෙන්න එපා. 62. don't angry. තරහ ගන්න එපා. angry කියන්නේ තරහ ගන්නවට. don't angry. තරහ ගන්න එපා. 63. find that. ඒක හොයන්න. find කියන්නේ හොයනවට. find that. ඒක හොයන්න. 64. go slowly. හිමින් යන්න. go slowly. හිමින් යන්න. 65. bring the book. පොත ගේන්න. bring the book. පොත ගේන්න. 66. put on your shoes. put on your shoes. ඔයාගේ සපත්තු දාගන්න. put on your shoes. ඔයාගේ සපත්තු දාගන්න. 67. I will come. මං එන්නම්. මේක future tense. I will come. මම එන්නම්. 68. I can't believe it. මට ඒක විශ්වාස කරන්න බෑ. I can't believe it. මට ඒක විශ්වාස කරන්න බෑ. believe කියන්නේ විශ්වාසයට. 69. open the tap. කරාමේ අරින්න. open the tap. කරාමේ අරින්න. 70. I am asking you. මම ඔයාගෙන් අහන්නේ. I am asking you. මම ඔයාගෙන් අහන්නේ. 71 වෙනි එක. You can eat. ඔයාට කන්න පුළුවන්. You can eat. අපි සමහර වෙලාවට කියන්නේ ඔයාට දැන් කන්න පුළුවන්. එතන you can eat now. ඒ වගේ you can eat. ඔයාට කන්න පුළුවන්. 72. What the hell? මොන මගුලක්ද? What the hell? මොන මගුලක්ද? 73. It's a miracle. ඒක ආශ්චර්යයක්. miracle කියන්නේ ආශ්චර්යයක්. It's a miracle. ඒක ආශ්චර්යයක්. 74. Don't play with me. මාත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. Don't play with me. මාත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. 75. You are wrong. ඔයා වැරදි. wrong කියන්නේ වැරදි කියන. You are wrong. ඔයා වැරදි. 76. Don't be close. ලං වෙන්න එපා. Don't be close. ලං වෙන්න එපා. 77. Turn and go. හැරිලා යන්න. Turn and go. හැරිලා යන්න. 78. Come on time. වෙලාවට එන්න. Come on time. වෙලාවට එන්න. 79. Not only that. ඒක විතරක් නෙමෙයි. Not only that. ඒක විතරක් නෙවෙයි.
80. Not at all. කොහෙත්ම නෑ. Not at all. කොහෙත්ම නෑ. 81. By the way. By the way කියලා කියන්නේ ඒක නෙවෙයි කියන එක. අපි මොකක් හරි දෙයක් කියන්න පටන් ගත්තාම ඒක නෙවෙයි කියලා පටන් ගන්නව නේද? අන්න ඒක තමයි by the way. 82. She is shy. Shy කියන්නේ ලැජ්ජාවට. She shy ලැජ්ජයි. 83. Go straight. කෙලින්ම යන්න. Go straight. කෙලින්ම යන්න. 84. Take a break. විවේකයක් ගන්න. Take a break. විවේකයක් ගන්න. 85. Turn left. වමට හැරෙන්න. Left කියන්නේ වම්. Turn left. වමට හැරෙන්න. 86. Be quick. ඉක්මන් කරන්න. Be quick. ඉක්මන් කරන්න. 87. Cross the road. පාර මාරු වෙන්න. පාර මාරු වෙනවට තමයි cross කියලා කියන්නේ. road කියන්නේ පාර, මාරු වෙනවට cross. Cross the road. පාර මාරු වෙන්න. 88. That's enough. ඔය ඇති. That's enough. ඔය ඇති. 89. You are fat. ඔයා මහතයි. You are fat. ඔයා මහතයි. අපි කාට හරි කෙට්ටුයි ඔයා කෙට්ටුයි කියලා කියනවනම් you are thin. ඔයා කෙට්ටුයි. මෙතන අපි අරන් තින්නේ you are fat. ඔයා මහතයි. 90. Every other day. Every other day. දවසක් ඇර දවසක්. Every other day. දවසක් ඇර දවසක්. 91 වෙනි එක I got it. මට ඒක තේරුණා. I got it. මට ඒක තේරුණා. 92. My pleasure. මගේ සතුට. My pleasure. මගේ සතුට. 93. Hang on a minute. විනාඩියක් ඉන්න. minute කියන්නේ විනාඩියට. hang on a minute කියන්නේ විනාඩියක් ඉන්න. 94. Exactly right. හරියටම හරි. Exactly right. හරියටම හරි. 95. Don't mention. සඳහන් කරන්න එපා. Don't mention. සඳහන් කරන්න එපා. 96. Be calm. calm කියන්නේ සංසුන් වෙනවට. Be calm සංසුන් වෙන්න. මේ වගේ එකක් අපි ඉස්සෙල්ලා කතා කරා. Be quick. ඉක්මන් කරන්න. ඒ වගේම තමයි මේකත්. Be calm සංසුන් වෙන්න. 97. Give me a day. මට දවසක් දෙන්න. Give me a day. මට දවසක් දෙන්න. 98. It's just a memory. It's just a memory. ඒක සිහිවඩනයක් විතරයි. ඒක නිකන් මතකයක් විතරයි. 99. Call me anytime. මට ඕනි වෙලාවක කතා කරන්න. Call me anytime. මට ඕනි වෙලාවක කතා කරන්න. 100. Move a bit. පොඩ්ඩක් එහාට වෙන්න. move කියන්නේ එහාට වෙනවට. move a bit. පොඩ්ඩක් එහාට වෙන්න.